නමස්කාරයේ පිළිවෙල. මම විශේෂයෙන්ම කිව්වා මේ ගාථා කියනවා කියන්නේ භාවනාව. ඒක මොහොතකටවත් අමතක කරන්න එපා. මේකට අනිවාර්යයෙන්ම මනස සම්බන්ධ වෙන්නම ඕනේ. වෙන දේවල් හිතා හෝ අවබෝධයකින් තොරව අදහසකින් තොරව ගාථා කියලා ඇති වැඩක් නැහැ. ඉතින් මේක මානසික භාවනාවක්. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ගුණ අනුස්සතිය, ඥාන අනුස්සතිය. මේක වෙන්නේ නැත්නම් අර ටික වැඩක් නැහැ. දැන් එහෙනම් අපි නමස්කාරයේ සතිය කියවෝ. මම යත්තන්ට කියලා දුන්න නමස්කාරය කොච්චර වැදගත්ද කියලා. නමස්කාරය බුදුහාමුදුරන්ගේ කාලේ සැලකුවේ උපසම්පදාවක්. ඊළඟට අපිට එනවා මොකක්ද? සරණාගමන. නේද? ඒක අපි කොහොමද කියන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. එතකොට මේක තුන් පාරක් කියනවා. එතකොට නම පාරක් කියනවා. මේක උපසම්පදාව. මේකට කිව්වේ තීහි සරණාගමන උපසම්පදා කියලා. ඒ නිසා සැහැල්ලුවෙන් ගන්න එපා. ගොඩාක් බරපතල වැඩක් අපි මේ කරන්නේ. මිසදිතු බවින් මිදී ඉසරණය සරණ යනවා කියන වැදගත්ම දේ තමයි ඔය කරන්නේ. බුද්ධ ශ්‍රාවකත්වය පිණිස කරන මූලික ප්‍රතිඥාව තමයි ඔය කරන්නේ. එතකොට අපි අදහස ගමු. ඒක කියලා නොදෙනවා නම් ඒක වැරදි. ගච්ඡාමි කියලා කියන්නේ පාලි භාෂාවෙන් ගමන් කරනවා කියන අදහස. යනවා කියන අදහස. ඉංග්‍රීසියෙන් ගත්තොත් go කියන අදහස. යනවා. ඒක යන්න කියන එකක් තියෙනවා. ඒකට මේ කියන්නේ යනවා. ලෝක මම හිතන්නේ අපි සිංහල ගත්තේ නැතුණාට මේ වැඩි කට්ටිය අරගෙන තියෙනවා. ඒකට කවුරුත් නැහැ. ඊට පස්සේ කට්ටිය කියන්නේ ගච්ඡනවා කියන්නේ. නේද? ඒකට ඒ නිසා අරගෙන තියෙනවා. ඒක ගච්ඡාම කියන්නේ මොකද්ද? යනවා. හොඳට මතක තියාගන්න මේ කිසිවක් ඉල්ලනවා නොවේ. මේ බුදුහාමුදුරුවන්ට කරන ප්‍රතිඥා. බුදුහාමුදුරුවන්ට කරන ගෞරවය. හොඳට බලන්න අපේ තියෙනවා භාව ප්‍රකාශනය කියන එකක්. මම ඔයතට ඒක කියලා දීලා තියෙනවා. සමහර දේවල් වලදී ධර්ම දේශනාවල පැහැදිලි කරලා තියෙනවා. මේ මනසේ තියෙන සිතුවිල්ලට අනුව අපේ ඉරියව් සකස් වෙනවා. දැන් අපිට හේන්තියක් ආවම මේ ඇස, කට, මුහුණ දෙකම ඔක්කොම වෙනස් වෙනවා. ඒක රතු වෙනවා, ඒක කලබල වෙනවා, ඒක වේගවත් වෙනවා. ඒ වේගවත් වෙන්නේ මේ හෘද ස්පන්දන වේගය, රුධිර සංසරණ වේගය වේගවත් වීමත් එක්ක. එතකොට දැන් බලන්න අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ කොහොමද? මෙහිම වෙන්නේ. මේක තමයි භව ප්‍රකාශය. මෙන්න කියන්නේ නේද? මෙහිම අපි මොනවද ඉල්ලන්නේ? නේ? හිත කඩේට ගිහින් මෙහෙම වැදගෙන බුදලාගේ සීනි කිලෝ එකක් කියලා කියනවා බලන්න. නේ? එහෙම අපි කරන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. කොහොමද අපි ඉල්ලන්නේ? අතපා. නේ? අපි යමක් ගන්නෙ අතපා. ඒක අතපාන එකයි වදින එකයි කියලා කියන්නේ සම්පූර්ණ වෙනස්. ඒක මේකේ තියෙනවා අපේ තියෙනවා විවිධ නමස්කාර ක්‍රම. ඒ වෙලාවේදී කියනවා දෑත නළලේ තිබෙන්නට ඕන. එහෙම නැත්නම් පපුවේ තියෙන්නට ඕන. ඒ දෑත එකතු කළාම පිපෙන්නට ආසන්න වූ කොහොට්ටුවක හැඩය තියෙනවා. ඒක තමයි අපේ නමස්කාරය. එතකොට තමයි අර භව ප්‍රකාශනය හරියටම වෙන්නේ.
වචනයක් එක්කම මේක හරියට ශබ්ද කරන්නේ බුද්ධං අවසානයේ තියෙන දායන බර කරලා ශබ්ද කරන්නේ බුද්ධං සරණං අත්ංකාරයක් කියන්නේ අල්නෑන කවදාවත් කියන්නේ සමාලරවම මට ඇහෙලා තියෙනවා හාමුදුරුවෝ පන්සිල් දෙනකොට අල්නෑන අර බලන්න මේ පැරණි බෝඩ් වල ලංකා කියලා තියෙන දැන ලායන්නට පස්සේ තියෙනවනේ ලකුණ. මතකයි? පොඩි අකුරක් තියෙන. ඒකට මොකක්ද කියන්නේ? කාර්යය. මේ තියෙන්නේ ඒක. බුද්ධං. හරිද? ඒ නිසා බරතරලා කියන්න ඕනේ. බුද්ධං සරණං කාර්යය කියන අපේ මේ ඇතුළත අල්ලේ මේක ශබ්ද දෙන්නට ඕනේ. ගච්ඡාමි. එතකොට මේ ප්‍රකාශය කියද්දී බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේ අනුගමනය කරමි කියන එන්නනම් ඔබ වහන්සේව පිළිපදිමි කියන එක අපේ හිතට එන්න ඕනේ. නැත්නම් බුද්ධ සරණ ගච්ඡාමි කොට ඒ සරණ පිළිගන්නේ නැහැ. ඒ නිසා හොඳ බරපතල අදහසකින් ගැඹුරු අදහසකින් මේ ප්‍රකාශය අර භාවාත්මක ස්වરૂපයේ හොඳට තියාගෙන භාවනා ස්වરૂපයේ හොඳට තියාගෙන බුදුරජාණන් වහන්සේ මට සසර දුකින් මිදෙන්න සංසාර ගමන සුවපත් කරගන්න වාසනාව වේවා කියන හැඟීමෙන් මේ ප්‍රකාශය හොඳට ශ්‍රද්ධාවෙන් කියන්න ඕනේ. බුද්ධං සරණං ගච්ඡාමි